ඔගොල්ලෝගේ තුලා ඉන්න අපේ Python වීඩියෝ සීරීස් එකේ 7 වෙනි වීඩියෝත් එක්ක අපි මීට කලින් වීඩියෝ 7ක් කරලා තියෙනවා. ඔයා ඒ වීඩියෝ 7 බැලුවේ නැත්නම් ඒ වීඩියෝ 7 බලලා ආයෙ මේකට එන්න. ඔයාලට පුළුවන් ඔය ප්ලේලිස්ට් වලට ගියාම ඒ විදිහට Python coding කියලා ප්ලේලිස්ට් එකක් තියෙනවා. ඒකේ අපි කතා කරලා තියෙනවා දැන්ට Python install කරන විදිහ ඉඳන් ඊට පස්සේ print function එක, variables, ඒ වගේම Python operators, ඒ වගේම if else ඒ set එක ගැන කතා කරලා තියෙනවා. ඔයා ඒ ටික බැලුවේ නැත්නම් බලලා මේ වීඩියෝ එකට එන්න. හරි. අද අපි කතා කරන්නේ Python loops ගැන. loop එක කියන්නේ ඒ කියන්නේ repeat වෙන එකටම තමයි. ඒ කියන්නේ ඔයාලට දෙයක් නැවත නැවත කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් Python loop පාවිච්චි කරන්න. උදාහරණයක් විදියට මම ඔයාලට ඕන වෙනවා hello කියන එක දහවතාවක් print කරගන්න. hello කියන එක දහවතාවක් කියන්නේ එකම දේ දහවතාවක්. එතකොට මෙතනින් එතකොට අපිට කරන්න තියෙන්නේ මෙතනින් print ගිහිල්ලා hello කියලා දෙන්න ඕනේ. එතකොට මේක 10 වතාවක් print වෙන්න නම් අපිට මේකම මේ විදිහට 10 වතාවක් type කරවන්න. 5යි 6යි 7යි 8යි 9යි 10යි. හරි මේ විදිහට 10 වතාවක් type කරලා ඔයා මෙතන run කරන්න. run කරාට පස්සේ මේ විදිහට hello කියන එක 10 වතාවක් run type වෙලා තියෙන print වෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. එනවාට ඔයාලට හිතන්න මේක hello කියන එක 100 පාරක් print කරන්න ඕන නම් එතකොට මෙතන මේකම ඔයාලට 100 පාරක් type කරන්න ඕන. 1000ක් වගේ ඕනනම් ඔයාලට මේකම 1000ක් විතර type කරනවා. ඒක නිසා මේ වගේ වැඩවල තමයි Python loop පාවිච්චි වෙන්නේ. ඔයාලට පුළුවන් මේක මේ විදිහට එකම මේ විදිහට type කරන්න නැතුව loop පාවිච්චි කරලා කෙටියෙන් සරලව මේක type කරන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම් loop පාවිච්චි කරලා මේක කරන්න කොහොමද කියලා. ඔයාලට ඉස්සෙල්ලා උදාහරණයක් කරලා වෙන්නන්නම්. දැන් ඔයාලට කලින් එකේ වෙච්ච වැඩේම මේකෙනුත් වෙනවා. මේකෙන් මම කියලා දෙන්නේ hello කියන එක 10 පාරක් print කරන්න කියලා. දැන් මේක run කරලා බලුවොත් කලින් විදියටම hello කියන එක 10 පාරක් print වෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. හරි. ඔයාලට මේ විදියටම මේක කරන්න පුළුවන්. ඒ වගේම කලින්ට වඩා දැන් ඔයාලට මෙතන 100 පාරක් ඕන නම් මෙතන 100 කියලා දාන්න විතරයි. එතකොට hello කියන එක 100 වතාවක් print වෙනවා. මේ විදියට ඔයාලට 100 වතාවක් print වෙනවා hello කියන එක. ඔයා දැන් මේක type කරලා කරන්න ගියා නම් ඔයාලට ගොඩක් වෙලා යනවා. ඒ වගේම කෝඩ් එක අමාරුයි. ඒ වගේ ගොඩක් ආවාසි තියෙනවා. ඒ loop පාවිච්චි කරාම ඔයාගේ කෝඩ් එක කෙටි වෙනවා. ඒ වගේම සරල වෙනවා. හරි. loops ගත්තාම ඇත්තටම වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි while loop කියන එක. තව එකක් තියෙනවා for loop කියන එක. එකක් තමයි while loop කියන්නේ. එකක් තියෙනවා while loop කියලා. අනිත් එක තියෙනවා for loop කියලා. අද අපි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ මේ while loop කියන එක ගැන. while loop කියන එක ගැන අපි for loop එක තව වීඩියෝ එකකින් කතා කරමු. හරි. අපි බලමු while loop එක ගැන. while loop එක ගත්තාම ඔයා මුලින්ම type කරගන්න ඕනේ while කියලා. while කියලා type කරලා මෙතන දෙන්න ඕනේ condition එක. condition කියන්නේ ඔයාලට වෙන්න ඕනේ මොකක්ද කියලා. මෙතන තමයි දෙන්න ඕනේ දැන්. අර අපි ඉස්සෙල්ලා ගත්තේ i කුඩා හෝ සමානයි 10. ඒ වගේ එකක්. ඒ කියන්නේ මොකක් හරි සීමාවක් දෙනවා වාගේ loop එක ක්‍රියාත්මක වෙන්න. දැන් අතන 10ට වඩා කුඩා හෝ සමාන වෙනකම් විතරයි මේ loop එක වැඩ කරන්න පුළුවන්. ඒ වගේ එක. ඊට පස්සේ ඔයා මෙතනින් අර dot එක තියාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට enter එකක් ගැව්වම මේ විදිහට cursor එක මේ W කියන තැනට ඉස්සරහට පයින්නවා. ඉස්සරහට පැන්නයි කියන්නේ මේ දැන් අපි ලියන කෝඩ් වැඩ කරන්නේ මේ while loop එක ඇතුළේ කියන. දැන් මෙතන enter ගහලා මේ විදිහට while loop එකට පිටින් මොනවා හරි type කරොත් ඒවා මේ while loop එකට දාලා වෙනවා. මේ while loop එක ඇතුලෙන් type කරන ටික විතරයි මේ while loop එකට දාලා වෙන්නේ. හරි. දැන් මේ මෙතන ගහන්න තියෙන්නේ ඔයාලගේ කියන්නේ while loop එක ඇතුලේ වෙන්න ඕන මොකද්ද කියලා. මෙතෙන්ට තමයි ගහන්න ඕනේ අපි කියනවා statement කියලා. statement නැත්තම් code හරි ඔයාගේ වෙන්න ඕන එක ගහන්න ඕනේ මෙතෙන්ට. හරි. අපි උදාහරණයක් විදියට මම ඔයාලට පෙන්නන්නම් දැන් එකේ ඉඳන් 10ට ඔයාලට ඉලක්කම් type වෙන්න ඕනේ. හරි. මම මේ විදියට variable එකක් හදනවා i සමාන 1. ඊට පස්සේ while loop එකක් ගහනවා මේ විදියට while මම කියනවා එතකොට condition එක තමයි i කුඩා හෝ සමානයි 10. i කුඩා හෝ සමානයි 10යි මේ විදියට dot දෙක තිබ්බා.
එතකොට මේ while loop එක වැඩ කරන්නේ i අකුර 10ට වඩා කුඩා හෝ සමාන නම් විතරයි. මම කියනවා print i අකුර print කරන්න හරි. දැන් මෙතන i අකුර හැම නිතරම එකයිනේ. එක වෙලා බෑ අපිට 1 2 3 4 ඒවා print වෙන්නේ. ඒකින්ද එකින් එක වැඩි වෙන විදියට හදා ගන්න ඕනේ. මේ විදියට i අකුර එකින් එක වැඩි වෙන්න පල්ලෙන් ටයිප් කරගන්නවා. i සමානයි i ධන 1 කියලා. හරි. දැන් මේක මම රන් කරනවා. හරි. ඔයාලට මේ විදියට k ඉඳන් 10 වෙනකම් print වෙනවා. මේකේ මම දැන් වෙච්ච දේ පැහැදිලි කරනවා ඔයගොල්ලන්ට. මේ විදියට මේක ටිකක් තව ලොකු කරගන්නවා. හරි. දැන් මෙතන මුලින්ම i සමාන 1යි. i සමාන 1යි while loop එක ඇතුළට යනවා. i 10ට වඩා කුඩාව සමානද බලන්න. 10ට වඩා කුඩා වෙන එක. ඒකින්ද ඊළඟට තියෙන්නේ print i මෙතනින් 1 print කරනවා. ඊට පස්සේ එනවා මේකට මෙතනින් කියනවා i සමානයි i ධන 1. කියන්නේ i ට එකක් එකතු කරන්න කියනවා. එතකොට i ධන 2යි. 2 වෙලා i මේ විදියට උඩට යනවා. i යනවා මෙතන උඩට. ඔයාලට මේක පැහැදිලි කරන්න පොඩ්ඩක්. මම මේ විදියට මේක දාස්තා. සුදු පාට මෙතන කියනවා i සමාන 1යි කියලා. එතකොට මෙතනින් i 10ට වඩා කුඩායි i එක print කරනවා. ඊට පස්සේ මෙතනින් කියනවා i ට එකක් එකතු කරන්නයි කියලා. i ට එකක් එකතු කරාම කියද එතකොට i 2යි. i ඊට පස්සේ මේ loop නේ loop ඉඳලා i මේ විදියට i එක මේ විදියට while loop එකට යනවා. දැන් එතන කලින් තිබ්බේ i 1යි. දැන් මෙතන එකක් එකතු වුණානේ. එකක් එකතු වෙන්න දැන් i 2යි. ඊට පස්සේ දෙක කුඩාව සමානද බලනවා 10ට. දැන් 10ට වඩා දෙක කුඩායිනේ. දෙක කුඩා හින්දා ඊට පස්සේ ආයේ මේ විදියට පල්ලෙහාට යනවා. පල්ලෙහාට ගිහිල්ලා i එක print වෙනවා. එතකොට දෙකක් print වෙනවා. ඊට පස්සේ ආයි කියනවා i සමානයි i ධන 1යි කියලා. එතකොට දැන් දෙකනේ තිබ්බේ i සමානයි 2යි. දෙකට තව එකක් එකතු කරාම i 3ක් වෙනවා. ඊට පස්සේ i යන උඩට. එතකොට i 3යිනේ. i 3යි. එතකොට බලනවා 10ට වඩා කුඩා හෝ සමානද කියලා. කුඩා හෝ සමානයි 10ට වඩා කුඩා වෙන ඒකින්ද i එක ආයි print වෙනවා. එතකොට එක print වුණා, දෙක print වුණා, තුන print වුණා. ඒ විදියට 4 5 6 7 8 8ක් print වුණා කියනවා. එතකොට i 8යිනේ. 8යි 8ට එකක් එකතු කරාම 9යි. එතකොට i while loop එකේ උඩට යනවා i සමානයි 9යි. එතකොට 10ට කුඩා හෝ සමානයි 10ට කුඩායිනේ. එතකොට 9ත් print වෙනවා. හරි. ඊට පස්සේ i ට තව එකක් එකතු කරාම 10යි. එතකොට 10 ආයි උඩට යනවා. උඩට ගිහිල්ලා බලනවා 10ට කුඩා හෝ සමානද කියලා. 10 10ට සමානයිනේ. ඒකින්ද i එක ආයි print කරනවා. හරි. ඊට පස්සේ i ට තව එකක් එකතු කරාම කීයද? i ට තව එකක් එකතු කරාම 11. එතකොට i 11යි 11 බලනවා 10ට වඩා කුඩා හෝ සමානද කියලා. කුඩා හෝ සමාන නැති හින්දා මේ loop එක මෙතනින් ඉවර කරලා දානවා. එතකොට print වෙන්නේ 1 ඉඳන් 10 වෙනකම් විතර. හරි. ඒක තමයි මේක පැහැදිලි කරන්න තියෙන්නේ. එතකොට මෙතන i කියන්නේ ඇත්තටම variable එක. මේක නිතරම සැරින් සැරේ වෙනස් වෙනවා මෙතන. අපි කියලා තියෙනවනේ එකකින් වෙනස් වෙන්නේ කියලා. ඔයාලට මේක ලියන්න පුළුවන් තව ක්‍රිටිකල් එකක් තියෙනවා. කියන්නේ i සමානයි i ධන 1 කියන එක ඔයාලට මේ විදිහට ලියන්න පුළුවන්. i ධන සමානයි 1යි කියන්නේත් i සමානයි i ධන 1ම තමයි. මේ විදිහට ඒකත් print වෙනවා. මම ඔයාලට පෙන්නන්නම් while loop එක පාවිච්චි කරන්න පුළුවන් තව වැඩක්. ඔයාලට මෙතන condition එකක් දෙන්න නැතුව මෙතෙන්ට ඔයාලට while true කියලා දුන්නොත් ඒ කියන්නේ මේ while loop එක කියන්නේ true. මෙතන condition එක හැමතිස්සෙම true තියෙන්නේ. එතකොට මේ කවදා හරි නැවතුවට පස්සේ තමයි නැවතෙන්නේ. ඇයි මෙතන හැමතිස්සෙම condition එක true නේ. දැන් අතන අපි ඉස්සෙල්ලා දුන්නේ i කුඩා හෝ සමානයි 10 කියලා. එතකොට i 11 වෙච්ච ගමන් මෙතන condition එක false වෙනවා. false වුණාම නැවතුණා. දැන් මෙතන true දීලා මම මෙතනින් print hello කියලා දුන්නා. print hello කියලා දීලා මම මේක run කරුවොත් දිගටම මේ hello කියන එක මේ දිගටම ඉවර යන්න නැතුව run වෙනවා. එතරම් program එක නවතින්නේ නැහැ. දිගටම loop එක ක්‍රියාත්මක වෙනවනේ. ඒ හැමදෙස්සම condition එක true නේ. ඒකින්ද මේ විදියට දිගටම නවතින්න නැතුව ක්‍රියාත්මක වෙනවා.
ඔයාලට මේක නවත්තන්න පුළුවන් කන්ට්‍රෝල් එකත් එක්ක 100 කොබල. හරි. කන්ට්‍රෝල් එකත් එක්ක 100 ගෙවුවාම මේ විදියට ඔයාලට නවත්ත ගන්න පුළුවන්. ඔයාලට වෙන මේ විදියට දිගටම හෙලෝ හෙලෝ කිය print වෙලා තියෙනවා. හරි. මම ඔයාලට පෙන්වන්නම් දැන් ඇත්තටම මේක පාවිච්චි වෙන එක්සැම්පල් එකක්. උදාහරණයක් විදියට ඔයා පාස්වර්ඩ් එක මොකක් හරි ඇප් එකකට දාද්දී පාස්වර්ඩ් සමානයි මේ විදියට පාස්වර්ඩ් එකක් ගන්නවා. එතන මම ගහනවා while loop එක while password අසමානයි 1 2 3 4. enter password. හරි. මේ විදියට මම පොඩි ප්‍රෝග්‍රෑම් එකක් හදාගත්තා. මම ඔයාලට රන් කරලා ඊට පස්සේ මේක පැහැදිලි කරනවා. enter password මම මෙතන ඇත්ත පාස්වර්ඩ් එක මේකේ 1 2 3 4 මම මේ විදියට වැරදියක් ගහනවා. මේ විදියට ආයෙ එනවා enter password කියලා. මම තව වැරදියක් ගහනවා. මේ විදියට කියන්නේ වැරදිය ගහන්න ඔයාලට enter password කියන එක එනවා. හරි එක ගහනවා මම 1 2 3 4 කියලා. හරි login successful කියලා කරනවා. මම ඔයාලට දැන් මේක පැහැදිලි කරන්නම්. එතකොට ඔයාලට තවත් පැහැදිලි වෙනවා while loop එක ගැන. අපි ඉතින් අලුත් එකක් ගමු. හරි. මම මේක ගත්තා. දැන් මෙතන මුලින් අපි variable එකක් කරලා තියෙනවා password කියලා. මෙතන variable එකක් කරලා තියෙනවා password කියලා. ඊට පස්සේ අපි බලනවා while loop එකක් දාලා මේ password කියන එක අසමානද 1 2 3 4ට කියලා. while loop එකක් දාලා බලනවා password කියන එක 1 2 3 4ට අසමානද කියලා. අසමාන නම් කියනවා enter password කියලා. මෙතන input කියන එකෙන් කරන්නේ ඔයාලට මොකක් හරි enter කරලා දත්තයක් දාන්න පුළුවන් විදිහට මේක සකස් වෙනවා. ඒ කියන්නේ දැන් ඔයා මේක run කරාට පස්සේ enter password කියලා මෙතනින් cursor එක මේ වෙනවා අපිට මොනවා හරි type කරන්නයි කියලා. type කරලා enter දුන්නාට පස්සේ ඒක මෙයාගේ password කියන variable එකට එනවා. variable එකට ඇවිල්ලා program එකේ තියෙන විදිහට run වෙනවා. එතකොට දැන් මෙතන බලන්නේ while password එක 1 2 3 4ට අසමානද කියලා. අසමාන නම් කියනවා මේ enter password කියලා. ඊට පස්සේ password එක දැන් 1 2 මෙතන බලන්න 1 2 3 4 අසමානද කියලා. එතකොට අපි හිතමු 1 2 3 4 සමාන වෙනවා. ඒ කියන්නේ මෙතන password එක 1 2 3 4 කියලා දෙනවා. එතකොට මෙතන අසමාන නෙමෙයි සමානයිනේ. එතකොට මේ while loop එක එතනින් ඉවර වෙනවා. මෙතන while loop එක වැඩ කරන්නේ මේක අසමාන වෙනකම් විතරයි. දැන් මේක සමාන වුණාට පස්සේ නවතිනවා. ඊට පස්සේ while loop එකට පස්සේ තියෙන්නේ මේකනේ. while loop එකට පස්සේ තියෙන එක ක්‍රියාත්මක කරනවා. දැන් මෙතන තියෙන්නේ print login successfully ඒක ආයි ක්‍රියාත්මක කරනවා. ආයි කියලා දෙන්න. මෙතන තියෙනවා අපි password කියලා variable එකක් හදුවා. මෙතන බලනවා ඊට පස්සේ while loop එකක් දාලා password එක 1 2 3 4 අසමානද කියලා. කියන්නේ ඇත්ත password එක 1 2 3 4. 1 2 3 4 ගහන ගම්ම මෙතන enter password කියලා පෙන්වන්නේ කියලා අර දිගින් දිගටම පෙන්වන්න තමයි මේ while loop එක පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට දැන් මෙතන කවුරු හරි 1 2 3 4 කියලා type කරාට පස්සේ එතකොට password එක මේ අසමානයි නෙමෙයි සමානයිනේ. එතකොට මෙතන තියෙන condition එක false වෙනවා. false වෙලා මේ while loop එක මෙතනින් නතර වෙලා ඊළඟට යනවා. ඊළඟට තියෙන්නේ print කරන්නනේ. එතකොට එතන print කරනවා login successfully කියලා. මම ඔයාලට ආයේ මේක code එක run කරලා වෙන්නන්න. එතන තියෙනවා enter password කියලා. මම මේ විදියට බොරු password ගහන්න එයා කියනවා enter password කියලා. එයි එතන එතකොට මෙතන බලනවනේ මේ මෙතන බලන password එක මේකට අසමානද කියලා. අසමාන නම් කියනවා enter password කියලා. මෙතනත් වෙන්නේ ඒක තමයි මම මේ විදියට එක එක ගහන්න අතන password එක 1 2 3 4ට අසමානයි. ඒකින්ද මේ විදියට enter password කියලා අපෙන් ආයි password එකක් ඉල්ලනවා. මම මෙතන දැන් 1 2 3 4 ගෙවුවාම අර දෙක සමාන වෙන හින්දා මේ loop එක ඉවර වෙලා login successfully කියලා වෙනවා. හරි. මේ විදියට තමයි අතන while loop එක වැඩ කරන්නේ. ඔයා මේ විදියට එක එක දාලා practice කරන්න. මම ඔයාලට තව එකක් කරලා පෙන්නන්නම් ඕන නම් list එකකින් list එක තියෙන ඒවා එළියට ගන්න එක.
මම මේ විදිහට ලිස්ට් එකක් හදනවා list 1 කියලා. list 1 නම් ටිකක් දාමු නිමල් කමල් ඊට පස්සේ මේ විදිහට නම් ටිකක් දාගත්තා. අපිට ඕනේ මේ නම් එකින් එක print කරගන්න. අපි මේකට loop එකක් හදනවා. ඔයා දන්නවා මේ විදිහට list එකක් තියෙද්දි මේ වලට index කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ විදිහට list එකක් තියෙනවා කියලා හිතන්නවා. list එකක් තියෙද්දි මේ විදිහට එක එක නම් දානවනේ. එතකොට අර අපිට list එකකදී index හම්බ වෙනවා. index හම්බ වෙනවා 0.1 2. ඒ විදිහට කියලා අපිට index හම්බ වෙනවා list එකක් ගත්තාම. එතකොට දැන් මෙතන අපි දැන් මෙතන list එකක් හදාගත්තා නිමල් කමල් සිනිත් කියලා. එතකොට මේ වලට අගයන් index එකක් හම්බ වෙනවා නිමල් කියන එක 0 කියලා මේක 1 කියලා මේක 2 කියලා. ඒ කියන්නේ දැන් ඔයාලට නිමල් කියන එක print කරගන්න ඕන නම් ඔයා මෙතනින් type කරගන්න ඕනේ print list 1 කියලා type කරොත් වෙන්නේ ඔයාලට මේ ඔක්කොම ටික print වෙනවා. ඔයාලට දැන් නිමල් විතරක් ගන්න ඕන නම් ඔයා මෙතන type කරන්න ඕනේ list 1 බිඳුව කියලා. එතකොට එන්නේ නිමල් විතරයි. ඔයාලට දැන් කමල්ල ගන්න ඕන නම් මෙතන 1 කියලා print කරන්න. එතකොට එනවා කමල්. එතකොට නිමල් කියන්නේ බිඳුව මේක 1 මේක 2. එතකොට මෙතන 2 කියලා print කරොත් ඔයාලට එනවා සිනිත් කියලා. හරි. අපි දැන් මේක මේ නම් තුනම ගන්න හදනවා loop එකක් පාවිච්චි කරලා. මම අද කතා කරන්නේ මූලිකවම while loop එක ගැන හින්දා මම මේක while loop එකෙන් ඔයාලට කරලා පෙන්නන්නම්. හරි. මම දැන් මෙතන variable එකක් හදනවා i සමානයි 0යි කියලා. ඊට පස්සේ while i කුඩා හෝ සමානයි 2යි. i කුඩා හෝ සමානයි 2යි. එයි දැන් මෙතන 0යි 1යි 2නේ උඩරිම තියෙන්නේ. ඒකින්ද මම මෙතන 2 කියලා ගත්තා. මම කියනවා print list 1 ඒකේ i. එතකොට මුලින්ම i සමානයි 0යි i කුඩා හෝ සමානයි 2ද කියලා බලනවා. දෙකට වඩා බිඳුව කුඩායිනේ. එතකොට මේ කැලේ true වෙනවා. කියන්නේ සත්‍ය අවස්ථාව. එතකොට ඒක පල්ලෙහාට එනවා. i කියන්නේ එතකොට බිඳුවයි list 1 එකේ බිඳුව print වෙනවා. ඒ කියන්නේ නිමල්නේ. හරි. ඊට පස්සේ අපි මෙතන i කියනගේ එකකින් විතරම වැඩි කරනවා. මෙතන දානවා i ධන සමානයි 1. i ධන සමානයි 1 කියන්නේ i සමානයි i ධන 1ම කෙටි කරලා මේ විදිහට ලියන්න පුළුවන්. එතකොට වෙන්නේ i සමානයි 1ක් වුණා. දැන් මෙතන බිඳුව තිබ්බේ. මෙතන එකක් එකතු වුණා. දැන් i 1යි. එතකොට දෙකට වඩා 1 කුඩායිනේ. එතකොට මෙතනින් print වෙනවා list 1 එකේ 1. ඒ කියන්නේ කමල්. ඊට පස්සේ තව එකක් එකතු වෙනවා 2යි. එතකොට බලනවා දෙකට වඩා කුඩා හෝ සමානද සමානයි. එතකොට list 1 එකේ 2 කියන්නේ සිනෙත් ඒකත් print වෙනවා. ඊට පස්සේ තව එකක් එකතු වෙනවා. එතකොට i කියන එක 3ක් වෙනවා. එතකොට i කියන එක 3යි. දෙකට වඩා කුඩා හෝ සමානද බලනවා. සමාන නැහැ විශාලයි. එතකොට මේ කැලේ false කරනවා. false වුණාට පස්සේ while loop එක වැඩ කරන්නේ නැහැ නේ. මෙතනින් while loop එක ඉවර වෙනවා. එතකොට මේ තුන විතරයි print වෙන්නේ. මම දැන් මේක run කරලා පෙන්නන්නම්. හරි. මේ විදියට ඔයාලට නම් තුන print වෙනවා. හරි. මේ ටික තමයි ඔයගොල්ලන්ට while loop එක ඉගෙන ගන්න තියෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් for loop එක කතා කරමු.